හරි අද අපි බලමු කොහොමද Binance account එකක් හදන්නේ අදලා කොහොමද account එක verify කරගන්නේ කියලා. මුලින්ම ඔයා මේකදී Binance app එක download කරගන්න ඕන. app එක download කරගන්න ඔයාට Google Play Store එකෙන් හරි App Store එකෙන් හරි ගන්න පුළුවන්. එහෙම නැත්නම් Binance official website එකට ගිහිල්ලත් ගන්න පුළුවන්. හරි අපි මෙතනදී Google Play Store එකට ගිහිල්ලා ඉවරලා Binance app එක download කරගමු මුලින්ම. මේ විදිහට Play Store එකට ගියාට පස්සේ මෙතන search කරන්න Binance කියලා. එතකොට Binance app කියලා උඩින් එනවා. ඒක ඔයා download කරගන්න. මෙතන මගේ update කියලා පෙන්නන්නේ මම already download කරලා තියෙන්නේ. ඊට පස්සේ app එක open කරගන්න ඕන. හරි app එක open කරාට පස්සේ මේ විදිහට පෙන්නනවා sign up and login කියලා. ඒක එකපාරක් touch කරන්න. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. මෙතන පල්ලෙහින් තියෙන create a Binance account කියලා ඒක ටච් කරන්න. හරි මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ඔයාව අරන් යනවා. ඊට පස්සේ ඔයාලගෙන් මෙතනින් අහනවා ඔයාව මේක රෙජිස්ටර් කරන්නේ ඊමේල් එකකටද එහෙම නැත්නම් ෆෝන් නම්බර් එකකටද කියලා. මෙතනදී ඊමේල් එකට රෙජිස්ටර් කරනවා නම් වඩාත් හොඳයි. එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් නම්බර් එකට උනත් මේක රෙජිස්ටර් කරන්න පුළුවන්. හරි මම මෙතන මගේ ඊමේල් එක ටයිප් කරනවා. ටයිප් කරලා කන්ටිනියු කරන්න. හරි දැන් ඔයාගේ ඊමේල් එකට වෙරිෆිකේෂන් කෝඩ් එකක් සෙන්ඩ් වෙනවා. ඒ කෝඩ් එක ඔයා අරගෙන ආවිල්ලා මෙතන paste කරන්න ඕන. අපි ඊමේල් එකට යමු. ඊමේල් එක Binance එකේ මේල් එකක් ඇවිල්ලා තියෙනවා account verification code කියලා. මේ කෝඩ් එක අරගෙන ගිහිල්ලා මෙතන paste කරන්න ඕන. එහෙම නැත්නම් type කරගන්න. ඊපස්සේ next කරන්න. හරි දැන් තියෙනවාට Binance එකට password එකක් create කරගන්න. මේකේදී හොඳ strong password එකක් මෙතන ඔයා create කරගන්න. password එක create කරගන්න ඕන direction ටික පල්ලෙහින් දීලා තියෙනවා. එතනදී ඔයාගේ password එක characters 8කට වඩා වැඩි වෙන්න ඕන. එක numbers එකක් add වෙන්න ඕන. uppercase එකක් කියන්නේ capital හරි simple හරි එහෙම letters එකක් දාන්න පුළුවන් symbol දා ගන්න පුළුවන්. ඔය වගේ දේවල් ඔයා දන්නවා සාමාන්‍ය password එකක් කොහොමද create කරගන්නේ කියලා. ඒ විදිහට හොඳ strong password එකක් මෙතන create කරගන්න ඕන. හරි අපි දැනට මෙතන password එක මම මේ විදිහට create කරගන්නවා. මේක create කරගෙන යනකොට ඔයාලට මෙතන යටින් පෙන්නනවා මේ introduction දීලා තියෙන ඒවා tick mark එක highlight වෙනවා. ඒ කියන්නේ ඔයාගේ password එක strong වෙනවා කියලා එතන පෙන්නනවා. ඊළඟට continue කරන්න මෙතන. හරි ඉතින් දැන් අපේ account එක create කරලා ඉවරයි. මෙතනදී ඔයාලට පුළුවන් referral code තියෙනවා නම් මෙතනදී use කරන්න පුළුවන්. එහෙම නැත්නම් next කරලා ඉස්සරහට යන්න පුළුවන්. ඊළඟ පේර විදිහට තියෙන්නේ account එක verify කරගන්න එක. මොකද account එක verify කරගන්න නැතුව අපිට Binance එකේ full access එක හම්බෙන්නේ නැහැ. හරි අපි බලමු දැන් verification එක කොහොමද කරගන්නේ කියලා. මෙතනදී country එක විදිහට ශ්‍රී ලංකාව auto select වෙලා තියෙනවා. ඊට අමතරව මෙතන ඔයාලට document තුනක් දීලා තියෙනවා. මේ තුනෙන් කැමති එකකින් ඔයාලට පුළුවන් verify කරගන්න. ID card එක, passport එක, එහෙම නැත්නම් driving license එක use කරන්නත් පුළුවන්. මෙතනදී ඔයාලට ID card එක use කරන්න කියලා Binance එකෙන්ම recommend කරලා තියෙනවා. ඉතින් ඔයාගේ ID එක අපැහැදිලි නම් එහෙම නැත්නම් හුඟක් පරණ ID card එකක් නම් තියෙන්නේ passport එක හරි driving license එක හරි use කරන්න. එහෙම නැත්නම් ID එක use කරලා මෙතනින් එහාට වැටික් කරගෙන යන්න පුළුවන්. මේකෙදී අපේ සිංහල identity එකට උනත් මේක verify කරගන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. හරි අපි ඉස්සරහට යනකොට ඔයාලට මේ වගේ option දෙකක් එනවා. එතනදී upload photos කියලා තියෙනවා take a picture කියලා තියෙනවා. මෙතන upload photo කියන එක ඔයා select කරනවා නම් ඔයාගේ gallery එකේ ඔයාගේ device එකට ඔයා photos තුනක් download කරලා තියාගන්න ඕන. ඒ කියන්නේ ID එකේ නම් front එකයි back එකයි හොඳ පැහැදිලි ඡායාරූප දෙකක් කරන් තියාගන්න ඕන. එහෙම නැත්නම් verify එක fail වෙනවා. ඊළඟ option එක විදිහට take a picture කියන එක දුන්නාම මෙතනදී cam එක open වෙනවා. cam එක open වෙලා ඔයාලට ඒ වෙලේ ඔයාගේ document එක capture කරගන්න පුළුවන්. හොඳ එළිය තියෙන තැනක තියලා හොඳට මේක capture කරගන්න. නැත්නම් verification එක fail වෙනවා. හරි ඉතින් අපි ෆොටෝස් අප්ලෝඩ් කරාට පස්සේ Binance එකෙන් පොඩි වෙලාවක් අරගෙන මේක
පොඩි quality checking එකක් යනවා. Binance එකෙන් quality checking එකක් යනවා. ඒක ගිහිල්ලා ඉවර වුණාට පස්සේ අපිට තියෙන්නේ අපේ face verification එක කරන්න. මෙතනදී මෙතන මේ continue කියන එක දුන්නාට පස්සේ selfie cam එක auto on වෙනවා. selfie cam එක auto on වෙලා රවුමක් වැටෙනවා. අර මෙතන පෙන්නනවා දැන් මේ විදිහට cam එක open වෙලා පෙන්නනවා. ඔයා හරියට වගේ face එක මේ රවුම ඇතුළට detect කරන්න ඕන. මේ එතනදී එයා කියනවා ඔයාට මූණ පැත්තට හරවන්න කියයි, උඩට හරවන්න කියයි. එහෙම නැත්නම් යට බිම බලන්න, ඇස් චූටි කරන්න, ඒ වගේ දේවල් ටිකක් කියනවා. මෙතනදී කරන්නේ ඔයා රොබෝ කෙනෙක් නෙමෙයි කියලා වෙරිෆයි කරගන්න තමයි මේ විදිහේ වෙරිෆිකේෂන් එකක් යන්නේ. ඊට පස්සේ මේ වෙරිෆිකේෂන් එක කම්ප්ලීට් වුණාට පස්සේ අපේ වැඩ ටික ඔක්කොම ඉවරයි. ඊට පස්සේ Binance එකෙන් ඔයාගේ ඩීටේල් ටික ඔක්කොම රිවිව් කරනවා. සමහරවිට දවසක් දෙකක් හෝ විනාඩි ගාණක් වෙන්නත් පුළුවන්. ඒ අතර කාලය තුල ඔයාගේ account එක වෙරිෆයි කරනවා.